අයිවන් කියලා පිළිගන්නවා තුෂානෙට් YouTube channel එකත් එක්ක සම්බන්ධලා ඉන්නවා හැමෝටම. ඉතින් වෙනත වගේම තමයි ඔයාලට වටිනා කියන වීඩියෝ එකක් අපි නැවතත් ගෙනල්ලා තිනවා. ඉතින් අද වීඩියෝ එකකින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා විශාල මුදලක් අපි withdrawal කරනවා විනාඩි 5න්. ඉතින් අද මුදල තමයි රුපියල් 80000ක මුදලක් තමයි අපි මේ වෙලාවේ withdrawal කරන්න යන්නේ. ඔයාලට මතක ඇති මම කලින් withdrawal එක කරද්දී මම පොන්චි ගාණක් තියාගත්ත රුපියල් 8000ක වගේ මුදලක්. ඉතින් ඒ 8000 පාවිච්චි කළා මේ වෙනකොට රුපියල් 80298ක මුදලක් වැඩි කරගෙන තියෙනවා. ඉතින් මේ මුදල අද withdrawal කරන්න තමයි යන්නේ මේ වෙලාවේ. ඉතින් කොහොමද withdrawal කරන්න කියලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි withdrawal income proof එක මේ වීඩියෝ එකේ අවසානයේ ඔයාලට ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ලබා දෙන්න. ඉතින් එහෙමනම් මෙන්න මෙහෙම තමයි අපි withdrawal කරන්නේ. withdrawal කරන්න කලින් මම කියන්නම් තාමත් ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම තමයි 1xbet එකේ original link එක සහ promo code එක පල්ලෙහා description එකේ තියෙනවා. එහෙම නැත්නම් පළවෙනි comment එකේ pin කරලා තියෙනවා. ඔයාලට පුළුවන් link එකට ගිහලා touch කරලා link එකකින් account එකක් හදාගන්න. ඉතින් කැමති කෙනෙකුට පුළුවන් promo code එකත් පාවිච්චි කරන්න. ඔයාලට පුළුවන් link එක හරහා ගිහිල්ලා account එක නිවැරදි හදන්නේ කොහොමද කියන එක ගැනත් videos මගේ channel එකේ හරහා කරලා තිනවා. ඉතින් ඒ හරහා ඔයාලට පුළුවන් අලුතින් account එකක් නිර්මාණය කරගන්න. ඉතින් අද මුදල තමයි රුපියල් 80000ක මුදලක්. ඉතින් මේක එකපාර withdrawal කරන්න බෑ. අපිට දෙපාරකට තමයි withdrawal කරන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් මුලින්ම මම withdrawal කරන විදිහ ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ යට තියෙනවා ඔයාලට පේන ඇති option එක menu කියලා. ඉතින් menu එකට ගියා උඩ තියෙනවා setting icon එක. setting එකට ගියාට පස්සේ ඔයාලට පේන ඇති withdrawal කියන option එක ලබා දීලා තියෙනවා. ඉතින් withdrawal option එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් iPay වලින් UPay වලින් ඒ වගේම සම්පත් 20 account එකකින් easy cash ඒ වගේම ඔයාගේ Visa Mastercard ඒ වගේම තමයි ඔයාගේ bank එකටත් එවෙලෙම මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම අද ගන්නේ මගේ commercial bank එකට. ඉතින් ඔයාලට පේනවා ඉතින් commercial bank එක මේ විදිහට තියෙනවා. මෙතන open කරගත්තා. open කරගත්තට පස්සේ මගේ උපරිම දාන්න පුළුවන් withdrawal එක රුපියල් 49000යි. ඉතින් අපිට 80000ක් තියෙන එකකින්ද අපිට මේක එකපාර withdrawal කරන්න බෑ. හැබැයි අපි මේ විදිහට දෙකට බෙදලා withdrawal කරනවා. ඉතින් මේක withdrawal කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා කොහොමද අපි withdrawal කරන්න ඕනේ කියලා. ඉතින් 49000 උඩින් type කරගත්තා. ඊට පස්සේ බැංකු ගිණුම් අංකය දැම්මා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාගේ ගිණුම් අංකයේ නම දැම්මා. බැංකුව දැම්මා. ශාඛාව දාලා confirm කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි withdrawal දෙකම මේ විදිහට දාලා බලමු. right guys අපි මෙන්න මේ විදිහට withdrawal එක දාගත්තා. මගේ අතින් වැරදිලා රුපියල් 1000ක් එකපාරම වැටුණා. ඊට පස්සේ මම 49000 ඊට පස්සේ 30000 මේ විදිහට මම අද withdrawal එක මේ විදිහට දැම්මා. ඉතින් මේ withdrawal එක ඔයාලට income proof එක මම වීඩියෝ එකේ අවසානයේ දාලා තියෙනවා බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අද withdrawal එක කරේ. ඉතින් ඔයාලටත් පුළුවන් games එල්ලම් කරන්න. ඒ වගේම තමයි හොඳ profit එකක් ගන්න පුළුවන් පුංචි game එකකින්. ඉතින් පල්ලෙහා තියෙනවා link එක description එකේ එහෙම නැත්නම් පළවෙනි comment එකේ ඔයාලට පුළුවන් link එකට ගිහිල්ලා ඔයාට මේ ගේම් එක ප්ලේ කරන්න. ඉතින් එහෙමනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු. හැමෝටම ජය වේවා.